හෝෂම් ටවුන් එකේ පීරිස් ප්ලේස් කියන නම ඇත්තටම මිනිස්සෙක්ගේ නමක් කියලා දැනගෙන හිටියද? මේ ස්ථානේ නම් කරලා තියෙන්නේ විලියම් පීරි කියන පුද්ගලයෙක්ගේ නමින්. කවුරුත් දන්න කොලියර්ස් කොලේජ් එකේ ප්‍රධාන ගුරුවරයෙක්. එයා ස්කොට්ලන්ත ජාතිකයෙක්. මේ රූපේ ඉන්නේ බූරුවෙක් ගැන කරත්තේ ඉන්න විලියම් පීරි. විලියම් පීරි හෝෂම් නගරයේ ජීවත් වුණේ මීට අවුරුදු 150කට කලින්. විලියම් පීරි මේ බූරුවා ඇදගෙන යන මේ කරත්තේ නැගලා හෝෂම් නගරේ පුරාවටම ගමන් කරලා තියෙනවා. ඒ නිසා මෙයා හැමෝම දන්න චරිතයක් වුණා. මෙන්න මේ පීරිස් ප්ලේස් කියන ස්ථානයේ මෙයාට තිබුණා ගෙවල් 15. දැන් මේ හැමතැනම රෙස්ටරන්ට්, කැෆේ, ෆිල්ම් හෝල් හදලා තියෙනවා. විලියම් පීරි සහ බුරුවාගේ ප්‍රතිමාව 1993 දී තමයි හදලා මෙතනට ගෙනල්ලා තියෙන්නේ. එදා ඉඳලා අද දක්වා මෙතෙන්ට එන හැමෝගෙම විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ ප්‍රධාන ඡායාරූප ස්ථානයක් වෙලා තියෙනවා. හරිම ආකර්ශනීයයි. මෙම පීරිස් ප්ලේස් එක තියෙන්නේ ලන්ඩන් වල ඉඳලා පැයක දුරකින් වෙස්ට් සසෙක්ස් කවුන්ටි එකේ හෝෂම් නගරේ. මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.